ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. අද මම ඔයාලට අරන් ආවේ හරිම ලේසියෙන් ඉක්මනට හදාගන්න පුළුවන් බටර් කෙක් රෙසිපි එකක්. ඉතින් බලමු මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බෝල් එකක් අරගෙන සීපනහයි වෙනිලා 30යි දාන ස්පීඩ් එක අඩුවෙන් බීට් කරගන්න තියෙන්නේ. මුලින්ම මම තප්පරය 20ක් 25ක් අතර බීට් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට නැචරලි ආයෙත් ටිකක් කලවම් කරගන්න. දැන් අපේ බැටර් එක රෙඩි. විනාඩි 5ක් වගේ ඉඳන් අවල් එකට දාගන්න පුළුවන් කේක් එක. මේ තියන්නේ හරි හදස් ට්‍රේ එක. වලට කැමති එක ගන්න පුළුවන්. මම ගත්තේ අඟල් 9 මේ බේකින් ට්‍රේ එක. මේ විදිහට බැටර් එක හැම පැත්තකටම ට්‍රේ එකේ ඉවන් වෙන විදිහට හොඳට ස්ප්‍රෙඩ් කරගන්න. මේ විදිහට චුට්ටක් ටැප් කරලා දැන් oven එකට දාගන්න තියෙන්නේ. මම සෙල්සියස් 175 විනාඩි 25ක් 30ක් අතර බේක් කරගත්තා. ඉතින් ඔයාලට බර්ත්ඩේ කේක් එකක් වගේ හරි ඉක්මනට හදාගන්න ඕනේ නම් මේ රෙසිපි එක පාවිච්චි කරන්න පුළුවන්. කේක් එක හොඳට සොෆ්ට් එකට තියෙනවා. අපි බලමුකෝ කොහොමද මේක බේක් කරලා තියෙන්නේ කියලා ඇතුළ. අපේ බටර් කේක් එක හරිය ලස්සනට ඇවිල්ලා තියෙනවා. කියන්න නම් කිසිම වෙනසක් නැහැ. අපේ ට්‍රැඩිෂනල් මෙතඩ් එකට වඩා මේ මෙතඩ් එක හරිම ලේසි. රසෙත් කිසිම වෙනසක් නැහැ. හරිම රස කේක් එකක්. ඉතින් ඔයාලත් හදලා බලලා මට කමෙන්ට් එකක් දෙන්නකෝ. ගොඩාක් ස්තුතියි. ආයෙත් තවත් රෙසිපි එකකින් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.